සාදරයෙන් පිළිගන්නවා අද වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ ෆ්ලෑෂ් 6 වෙනි සීසන් එකේ 3 වෙනි එපිසෝඩ් එක. එහෙනම් වැඩි හිතන්න නැතුව යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් ජම්ම subscribe කරන්න. ඉතින් මේ එපිසෝඩ් එක පටන් ගන්නේ Java ආරම්භකාරය වගේක් වෙන්න රචනයකින්. ඉතින් මෙතන තුවක්කු වගේක් එකතු කරනවා. මේ තුවක්කු වැඩ කරන්නේ dark matter වලින්. මේගොල්ලෝ මේව එකතු කරන්නේ විකුණන්න. ඉතින් මෙතන හිටිය එක Java ආරම්භකාරයෙක් කිසිම වැඩක් කරන්නේ නැතුව උපදෙස් දෙදී ඉන්නවා. ඉතින් එතන හිටිය අනිත් එක්කෙනා අහනවා කවුද ඔයාව මෙතන ලොක්ක කරේ කියලා. මෙයා කියනවා මිච් රොමේරෝ කියලා. ඒ තමයි කලින් එපිසෝඩ් එකේදී රැම්සි මරපු Java ආරම්භකාරයා. ඉතින් එයාගේ ගෝලයෝ හිතන් ඉන්නේ එයාලගේ ලොක්ක අතුරුදහන් වෙලා කියලා. ඉතින් එකපාරටම මෙතන පවා කට්ටියක් වෙනවා. මේගොල්ලෝ මෙතනට අනවසරයෙන් ඇතුළු වෙච්ච කෙනාව හොයන්න පටන් ගන්නවා. ඉතින් මේ කට්ටිය එක එක්කෙනාව කවුරු හරි මරනවා. ඉතින් අන්තිම කෙනා මරනකොට තමයි මෙයා දකින්නේ මේ මිච් රොමේරෝ කියලා. ඉතින් මෙයාව මරනවා. ඉතින් දැන් පෙන්නන්නේ ස්ටාර් ලැබ් එක. ඉතින් බැරි කියනවා එයාට මැරෙන්න වෙන්න. ඉතින් බැරි කියනවා. ඉතින් විස්ටර් මැකි එක ඇතුළට දාලා රහස් කාමරේට අයිරිස් එක්ක ගිය වෙලාවේ මුන්ට එතනට ඇවිල්ලා කිව්වා මම මැරෙන්නේ 2024 නෙමෙයි 2019 දෙසැම්බර් 10 කියලා. ඊට පස්සේ රොස් කියනවා ඌ බොරු කියලා තියන්නේ කියලා. අයිරිස් කියනවා බැරි තුන්වෙනි පෘථිවියට ගිහිල්ලා ජීගැරිගේ උදව්වෙන් මගේ මනස බැරිගේ මනස අනාගතයට බැලුවා කියලා. ඉතින් හිස්කෝ කියනවා කොහොමද ඒක කලේ කියලා. බැරි කියනවා මගේ මනස අනාගතයට ප්‍රක්ෂේපණය කරලා කියලා. ඒලාව රැව්ස්ට ඇලර්ට් එකක් එනවා ජෝගෙන්. ඉතින් රැව්ස් කියනවා බැරිව බේරගන්න වැඩිට බහිමු කියලා. ඉතින් හිස්කොත් කියනවා අපි පුළුවන් හැම වෙලාවකම මොනවා හරි කරන්න ඕනේ කියලා. ඒත් අයිරිස් කියන්නේ ඒක නෙමෙයි මේ වෙලාවේ කරන්න ඕනේ කියලා. පුළුවන් තරම් සතුටින් ඉන්න එක. ඉතින් කට්ටිය මෙතන යනවා. කේට්ල තරහා ගිහිල්ලා අයිස් කුකරකින් බිත්තියට ගහලා යනවා. ඒ වෙලාවේ බැරි අයිරිස්ට කියනවා මම නැති වුණාට පස්සේ මේගොල්ලන්ට එකට ඉන්න පුරුදු කරන්න ඕනි. මේගොල්ලෝ මේක බේරගන්න පුරුදු කරන්න ඕනි. ඉතින් මේක මුලින්ම පටන් ගන්න ඕන අයිස්ගෙන්. ඒක කට් කරලා දැන් පෙන්නන්නේ CCPD එක. ඉතින් මේ වෙලාවේ ජෝ එක කියෝ ඉන්න කියපු නිසා රැල්ෆ් එතනට ගිහිල්ලා. ඒ වෙලාවේ එතන ඉන්නේ රැල්ෆ්ගේ අම්මා. රැල්ෆ්ට නම් ඒව දැකලා සතුටුයි වගේම පුදුමයි. ඉතින් ජෝ කියනවා ඊයේ 10ට විතර උකස් බඩු කඩේක සොරකමක් වෙලා තිනවා. ඉතින් මේ කඩේ අයිතිකාරයා කියලා තියෙන්නේ වාගේ අම්මා තමයි ඒක කරේ කියලා. ඉතින් රැල්ෆ්ගේ අම්මව සිසිල්ට ප්‍රශ්න කරන්න බාර දීලා මෙතනින් යනවා. ඊට පස්සේ සිසිල් කියනවා සොරකම් කිරීම, අල්ලස් දීම්, මංගොල්ලා ගෑම් 14යි කියලා. ඉතින් රැල්ෆ්ගේ අම්මා නම් කියන්නේ ඒව චෝදනා විතරයි කියලා. රැල්ෆ්ගේ අම්මා කියන්නේ එතන හිටියේ නෑ කියලා. මම හවස 5ට එතනින් ගියා. ඉතින් රැල්ෆ්ට මතක් වෙනවා මාස 2 වෙනි සඳුදා. ඒ කියන්නේ රැල්ෆ්ගේ අම්මා ඉඳලා තියෙන්නේ ක්ලීනර් රොයල් කියලා සුදු කෙලින තැනක. ඒ වෙලාවේ රැල්ෆ් කියනවා මම ඔයාව අන්තිමට හම්බුන දවසේ ඔයා හිටියේ මාව පීරස්ගේ කරේ. ඉතින් රැල්ෆ්ගේ අම්මා කියනවා එයා දැන් සමාදානයෙන් සැතපීලා ඉවරයි කියලා. ඉතින් රැල්ෆ්ගේ අම්මා සිසිල්ට කියනවා ඒ සූදු කෙලින තැන මං වෙනුවෙන් සාක්ෂි දෙන්න කවුරුන් නැති වෙයි කියලා. ඉතින් සිසිල් කියනවා එහෙනම් අපි රවුමක් යමු කියලා. ඉතින් දැන් පෙන්නන්නේ CCPD එකේ කට්ටිය. අර එපිසෝඩ් එකේ මුල පෙන්නපු Java ආරම්භකාරයෝ මරපු ස්ථානය. ඉතින් බැරි ෆොස්ටර් මෙතන එක්කන් ඇවිල්ලා තියෙන්නේ එයාගේ මෙටා හියුමන් උපදේශක විදියට. ඒ වෙලාවේ ජෝ කියනවා ඊයේ රෑ මේ ළඟ තියෙන කොටි නැගිල්ලක ආරක්ෂිතට ඇවිල්ලා තියෙනවා පිටි සද්ද. හරියට නිකන් යුද පිටියක් වගේ. ඉතින් ෆොස් කියනවා ඒගොල්ලව මරලා තියෙන සතෙක් කියලා. ඒත් බැරි එතන තිබ්බ ලී දැකලා කියනවා මේක කරලා තියෙන මිනිස්සෙක් කියලා. ඊට පස්සේ ජෝ ෆොස්ට පොඩ්ඩක් විශ්ලේෂණය කරන්න වෙයි කියලා මෙතනින් යනවා. ෆොස් එතන තිබ්බ තුවක්කුවක් අරන් බලනවා. ෆොස් දන්නවා ඒකේ උණ්ඩ හිස් කියලා. ඉතින් බැරිට මතක් වෙනවා මේ තුවක්කුවල උණ්ඩ විදියට පාවිච්චි කරන්නේ ඩාර්ක් මැටර් කියලා. ඉතින් බැරි කියනවා ඩාර්ක් මැටර් වෙනුවෙන් මිනි මරන්නේ කවුද කියලා. ඉතින් ෆොස් කියනවා මම දන්නවා කියලා. ඊට පස්සේ ෆොස් යනවා රැම්සිගේ ලැබ් එකට. ඉතින් රැම්සි එයා ඉඳගෙන ඉන්නකොට එකපාරටම ෆොස් එයාගේ පිටිපස්සෙන් ගිහිල්ලා අයිස් කූරක් එයාගේ බෙල්ලෙන් තියලා තර්ජනය කරනවා. ඉතින් බැරි එතනට ඇවිල්ලා කියනවා
අපි දන්නේ නේ මිනිමරු මෙයා කියලා. ඉතින් ෆොස් මෙයාව අතාරිනවා. ඊට පස්සේ රැම්සි ෆොස්ලා දැකලා ගොඩක් පුදුම වෙනවා. ඉතින් රැම්සි දැනගන්නවා කීට්ලේ තමයි කිලර් ෆොස් කියලා. ඉතින් බැරි දකින්න ලැබ් එකේ හැමතැනම ඇඩි වෙලා තියෙනවා. ඉතින් රැම්සි මම ඔතන වැඩ කර ඉන්නකොට කවුරුහරි ඇවිල්ලා මට පහර දුන්න කියලා කියනවා. බැරි හොයාගන්නවා ව්‍යාපාරම්කාරයෝ මැරිච්ච තැන තිබ්බ ලේයි මෙතන තිබ්බ ලේ එකම කෙනෙක්ගේ කියලා. ඉතින් අපි හොයන මිනිමරුවා තමයි රැම්සිට පහර දීලා තියෙන්නේ කියලා බැරි කියනවා. රැම්සි දකිනවා එයා ගාව තිබුණ ඩාර්ක් මැටර් ටික නෑ. ඉතින් මිච් රොමේරෝ ඒව අරන් ගිහිල්ලා ෆොස් අහනවා එයාට ඩාර්ක් මැටර් කොහෙන්ද කියලා. ඉතින් රැම්සි කියනවා කෝඩ් ඉන්ඩස්ට්‍රි එකේ එයාගේ පරණ මිත්‍රයෙක්ගෙන් කියලා. ඉතින් රැම්සි අහනවා මම රුගිද ගැන විශේෂඥයෙක්. මම එයාලට උදව් කරන්නද කියලා. ඒත් ඒකට ෆොස් කැමති නෑ. ඉතින් බැරි ෆොස්ට පැහැදිලි කරලා එයාව කැමති කරගන්නවා. ඉතින් දැන් පෙන්නන්නේ අයිරිස්ගේ ඔෆිස් එක. මේ වෙලාවේ ඇලෙග්‍රා ගාතියා මෙතනට එනවා. අලුත් නිවුස් එකක් අරගෙන. ඉතින් ඇලෙග්‍රා හොයාගෙන තිනවා ඊයේ MC ගුලෝච් ටෙක් එකට කඩාවැදීමක් වෙලා තියෙනවා කියලා. ඒත් එතන කිසිම හොරකමක් වෙලා නැහැ. ඉතින් ඇලෙග්‍රා ෆොටෝ එකක් පෙන්නලා කියනවා හැරිසන් වේල්ස් තාමත් පණ කියලා. එයා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඉතින් අයිරිස් අහනවා එයාට කොහෙන්ද මේක කියලා. ඇලෙග්‍රා නම් කියන්නේ මම ඉස්සරින් ඉඳන් අඳුරන ආරක්ෂකෙක් ඒක වැඩ කරනවා කියලා. එයාගෙන් තමයි මේ ෆොටෝ එක ගත්තේ. ඒ වුණත් අයිරිස් මේ වැඩේ මම කරන්නම් කියලා ඇලෙග්‍රාව වෙන වැඩකට යවනවා. ඒත් ඇලෙග්‍රා නම් කියන්නේ මම මේ වැඩේට කැමතියි කියලා. ඉතින් අයිරිස් කියනවා මම කාලයක් ආසාවෙන් හිටපු කෝඩුකාර වාර්තාකාරණියක්. ඉතින් අයිරිස් ඇලෙග්‍රාගේ හිත හදලා මෙතන යනවා. ඉතින් මේක කට් කරලා දැන් පෙන්නන්නේ රැම්සිගේ ලැබ් එක. ඉතින් රැම්සි කීට්ලන්ට කියනවා මට ඕනි මගේ ගැන පැහැදිලි කරන්න. කෝඩ් ඉන්ඩස්ට්‍රි එකෙන් ඩාර්ක් මැටර් ගත්ත එක ගැන. ඉතින් රැම්සි කියනවා එයාට වැඩිපුර ජීවිත බේර ගන්න ඕනේ කියලා. ඉතින් මෙතනට බැරි කියනවා. බැරි කියනවා CCTV දෙක හොයාගෙන තියෙනවා. අපේ මිටාගේ DNA ගැලවීම කරලා. එයාගේ නම මිච් රොමේරෝ. ඉතින් ෆොස් කියනවා එයා තමයි සෙන්ට්‍රල් නගරයේ ලොකුම තුවක්කු ජාවාරම්කාරයා. ඉතින් බැරි කියනවා එයා තමන්ගේම සේවකයෝ මරලා දාලා තමන්ගේම දේවල් මංකොල්ල ගන්න ඒ කියලා. එතකොටම බැරිට ඇලර්ට් එකක් එනවා මර්කරි ලැබ් එකේ කඩාවැදීමක් කියලා. ඉතින් මේ වගේ තැනක ඩාර්ක් මැටර් ගොඩාක් තියෙනවා. ඉතින් දැන් පෙන්නන්නේ මිච් රොමේරෝ එයාගේ පපුවේ තියෙන තුවාලයකට ඩාර්ක් මැටර් ඇතුළු කරනවා. ඉතින් මෙතනට ෆ්ලෑෂ් ඇවිල්ලා එයාට මිටා මාංජු දාන්න හදනකොටම එයා ෆ්ලෑෂ් විසි කරලා දානවා. ඒකෙන් තරහා ගිය ෆොස් මිච් රොමේරෝව බිල්ඩින් එකෙන් පහළට තල්ලු කරලා දානවා. ඒත් ෆ්ලෑෂ් ඒ කරපු වැඩේට ෆොස්ට බනිනවා. ඒත් ෆ්ලෑෂ් කියනවා මට ඔයාලා පුරුදු ගන්න තියෙන තව සති 7යි. ඉතින් ෆොස් මුලින්ම නපුරු පුරුතුමෙක් වෙන එක නවත්තන්න කියලා මෙතනින් යනවා. ඉතින් දැන් පෙන්නන්නේ සූදු ක්‍රීඩා ගන්න කට්ටියක්. ඉතින් රැල්ෆ්ගේ අම්මා සිසිල් එක්ක සූදුවේ ඉන්නකොට රැල්ෆ් දොරගාවට ගිහිල්ලා එයාගේ අත පාවිච්චි කරලා මේ කඩේ කැමරා දර්ශන තියෙන පෙන් එක ගන්නවා. ඉතින් කට්ටිය මෙතනින් යනවා. ඉතින් මේ වෙලාවේ රැම්ස් හොයාගෙන තියෙනවා මිච් රොමේරෝගේ සයිල ඩාර්ක් මැටර් වලින් විනාශ වෙනවා කියලා. ඉතින් එයා බැරිට කියනවා එයා ඩාර්ක් මැටර් ගන්න එක නවත්තන්න ඕනේ කියලා. ඉතින් එයා ඩාර්ක් මැටර් ගන්න එයා ශක්තිමත් වෙනවා කියලා. රැම්ස් කියනවා රොමේරෝ මැරිලා දැනට පැය 24ක් වෙනවා කියලා. දැන් ඉන්නේ යක්ෂයෙක් කියලා කියනවා. ඉතින් මේ වෙලාවේ අයිරිස් සිස්කෝ එක හැරිසන් වේල්ස් හොයාගෙන යනවා. ඒත් එක්ක මෙතනට එන වේල්ස් සිස්කෝ අල්ල ගන්නවා. එයා අහනවා මගේ පස්සෙන් ඉන්නේ ඇයි කියලා. ඉතින් වේල්ස්ට දැනෙනවා එයා හොයන දේ අයිරිස් ගාව තියෙනවා කියලා. එයා යනවා අයිරිස් ගාවට. ඉතින් අයිරිස් එයාට කරන්ට් එක වද්දලා එයාට සිහි නැති කරනවා. ඉතින් මේ වෙලාවේ රැවස් කැමරා දර්ශන බලනවා. එයා හොයාගන්න සමත් වෙනවා මම මැරිලා නෑ කියලා. ඉතින් එයාගේ අම්මාත් එතන ඉන්නවා. ඉතින් ඒකෙන් කියන්නේ එයාගේ අම්මා හිරේ යන්නේ කියලා. ඒත් රැවස් මාව මරුණා කියලා බොරු කිව්ව නිසා අම්මාත් එක්ක තරහ වෙනවා. ඉතින් දැන් පෙන්නන්නේ ස්ටාර් ලැබ් එක. රැම්සි බැරිට උදව් කරන්න හදනවා. ඒත් ඩාර්ක් මැටර් වලින් මිච් රොමේරෝ නවත්තන්න විදියක් හොයනවා. මේ වෙලාවේ රැම්සි කියනවා මට තව කේන්ද්‍ර ප්‍රචාරයක් ඕනි කියලා.
ඉතින් බැරි යනවා වලට ඒවා ගේන්න. ඒත් බැරි යනවා කිව්වට එයා එතන ඉඳන් රැම්සි දිහා හොරෙන් බලන් ඉන්නවා. ඉතින් රැම්සි එයාගේ බෑග් එකට ඩාර්ක් මැටර් ටික දාගන්නවා. ඉතින් මෙතනට එන බැරි කියනවා ඕක ආපහු කියන්න කියලා. බැරි ආපහු කියනවා බලාපොරොත්තු සුන්වන කෙනෙක් දැක්කාම අඳුර ගන්න පුළුවන් කියලා. ඉතින් රැම්සි කියනවා HLH ලෙඩේ නිසා මගේ අම්මා මැරුණා. ඒ ලෙඩේ මාවත් ටිකෙන් ටික මරනවා. මට ඕනේ ඒකෙන් බෙහෙතක් හදන්න කියලා. ඉතින් බැරි කියනවා ජීවිත බේර ගන්න ඕනේ නම් රොමේරෝව නවත්තන්න මට උදව් කරන්න කියලා. නැත්තම් මගේ විද්‍යාගාරයෙන් පිටත් වෙන්න කියලා. ඉතින් රැම්සි ආපහු ඩාර්ක් මැටර් වැලියට දෙනවා. ඉතින් දැන් පෙන්නන්නේ හැරිව. ෆිස්කු කියනවා මෙයා අයිති වෙන්නේ හැරිසන් නේෂ් වේල්ස්ට. ඉතින් එකපාරට මෙයාට සිහිය එනවා. ෆිස්කු අහනවා ඔයා මොනවද මේ කරන්නේ කියලා. ඉතින් හැරි කියනවා මම ආවේ එටර්නියම් හොයාගෙන කියලා. ඉතින් බැරි මෙතන දුම් බෝම්බයක් ගහලා එයාගේ බඩු ටිකත් අරන් මෙතනින් යනවා. ඉතින් දැන් පෙන්නන්නේ පුහුණු වෙන දර්ශනය. ඉතින් මෙතන එන බැරි ෆොස්ටර් පුහුණු කරනවා. ඒත් ෆොස්ටර් කියනවා මට මැරෙන්න ඕනේ නෑ. ජීවිතේ පටන් ගත්තේ විතරයි කියලා. මම තාම උපන්දින කාර්යයක්වත් තියලා නෑ. හැමිලේ මොකක් හරි විවසනයක් ඇතිද්ද වෙනවා. අපි හැමෝම මැරෙන මිනිස්සු කියලා මෙතනින් යනවා. ඉතින් මේ වෙලාවේ රැම්සි රොමේරෝගේ ලේ පරීක්ෂා කරන ගමන් ඉන්නේ. ඒත් එක්කම එතන තිබ්බ කවුලුවක් කඩාගෙන රොමේරෝ ඇවිල්ලා එයා රැම්සිගේ බෙල්ලෙන් අඳලා එයාව මරන්න හදනවා. ඒත් රැම්සිට කැස්සක් එනවා. එතකොටම රොමේරෝටත් අමාරු වෙනවා. ඉතින් මේ වුණේ මොකද්ද කියලා බලන්න රැම්සි ඔළුව හොල්ලනවා. අත මනනවා. ඉතින් රොමේරෝ හරියට ළමියක් වගේ ඒකම කරනවා. ඉතින් එදෙනට බැරි වෙනවා. එයා ඩාර්ක් මැටර් පෙන්නලා රොමේරෝව පස්සෙන් ඉන්න ගන්නවා. ඉතින් බැරි යනවා මිටා හේම වල හිර ගන්න තැනට. බැරි රොමේරෝ ඒක ඇතුළට එනවත් එක්කම එයා එළියට ඇවිල්ලා දොර වහනවා. ඉතින් මෙතනට ෆොස් එනවා. ඒක පාරටම රොමේරෝ ඒ වීදුරුව කඩාගෙන එළියට ඇවිල්ලා එයා ඩාර්ක් මැටර් එක ගන්නවා. ඒක දැකලා ෆොස් බැරිට කියනවා මෙයාගේ ඇඟට ඩාර්ක් මැටර් ඇතුළු වුණාම මෙයාගේ වීරුව වැඩි වෙනවා. ඩාර්ක් මැටර් ගොඩක් ඇතුළු කරොත් මෙයා විනාශ වෙයි කියලා. ඉතින් බැරි ඔක්කොම ඩාර්ක් මැටර් තප්පරෙන් එයාගේ ඇඟට ඇතුළු කරා. ඉතින් ෆොස් කිව්ව විදිහට මෙයා පුපුරලා යනවා. ඉතින් දැන් රැම්සි ගෙදර යන්න පිටත් වෙනවා. රැම්සි ඊළඟ ජීවිතේදී හමු වෙමු කියලා මෙතනින් යනවා. ඉතින් බැරි කියන උදව් වලට ස්තුතියි කියලා. ඉතින් රැම්සි මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් දැන් පෙන්නන්නේ රැල්ෆ්ගේ අම්මා. රැල්ෆ් හම්බෙන්න ඇවිල්ලා. එයා රැල්ෆ්ගෙන් සමාව ගන්න බොරු කිව්වට. එයාගේ අම්මා කියනවා පොඩි කාලේ ඔයා තදියර පාරක් මගෙන් අහනවා තාත්තා කෝ කියලා. ඉතින් මට ගොඩක් දුක හිතුණා. ඉතින් රැල්ෆ් එයාගේ පොත අම්මට පෙන්නනවා. ඉතින් රැල්ෆ්ගේ අම්මට ගොඩක් දුක හිතෙනවා. ඊට පස්සේ රැල්ෆ්ගේ අම්මා යන්න හදනකොට එයාගේ අම්මව බදා ගන්නවා. එයාගේ පොතත් අම්මගේ බෑග් එකට දැම්මා. ඉතින් ඒක කට් කරලා දැන් පෙන්නන්නේ රැම්සි. එයා ලැබ් එකේ තිබුණු රොමේරෝගේ ලේ ටිකක් අරගෙන ඒක බිත්තියට විසි කරනවා. ඊට පස්සේ එයා අද්දික් කරලා ඒක එයාගේ ඇඟ ඇතුළට ඇද ගන්නවා. ඉතින් දැන් පෙන්නන්නේ බැරි. පාටියක් ලෑස්ති කරලා ෆොස්ට. ඉතින් ෆොස්ට් සාම පාටියක් තියලා නෑ කිව්වනේ. ඉතින් ඒක නිසා තමයි බැරි මේක තියන්නේ. ඉතින් පාටි අන්තිමට එයා කට්ටියටම කියනවා මම අනාගතයට ගිය වෙලාවේ දැක්කා. හැමෝම නොමරී බිරණ එකම කාලරාමුව. මම මැරෙන කාලරාමුව කියලා. ඉතින් බැරි කියනවා මට මැරෙන්නම වෙනවා කියලා. කවුරු උත්සාහ කරත් මට මැරෙන්නම වෙනවා. ඉතින් එපිසෝඩ් එකේ අන්තිමට වෙන්නවා හැරිසන් වේල්ස් කානුවක තිබිලා මොනවද හොයාගන්නවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනින් හම්බෙමු.